ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට් එකෙන් හරි ඒගොල්ලෝ ණයක් දෙන්න කලින් බලනවා මේ ක්‍රෙඩිට් කොහොමද කියලා. බැංකුවෙන් අහන්නේ නැහනේ, ස්කූල් රිපෝට් එක අහන්නේ නැහනේ. අහන්නේ ක්‍රෙඩිට් රිපෝට් එක. ඒක දිහා බලලා කියන්න පුළුවන් මෙයා කොහොමද මේ ණය ඉස්සරහා සල්ලි ඉස්සරහා හැසිරෙන්නේ කියලා. ඒ අනුව තමයි ඒගොල්ලෝ ලෝන් එකක් දෙනකොට කන්සිඩර් කරන්නේ. එහෙනම් අදහස් කරන්නේ ක්‍රෙඩිට් හොම තිබ්බා කියලා ලෝන් එකක් දෙනවා කියන එක. නමුත් ඒක අනුව ක්‍රෙඩිට් ස්කෝර් එක සහ හිස්ටරි අනුව ඒ පුද්ගලයා ගැන සෑහෙන දෙයක් කියන්න පුළුවන්. කොහොමද මෙයා ණය ඉස්සරහා හැසිරෙන්නේ කියලා. ගයක් අවශ්‍ය නැහැ. ඉතින් Taman ගයක් ගන්නවා නම් ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් දැන් රෙන්ට් එකට ජීවත් වෙනවා නම් බලන්නකො මාසේ හම්බ වෙන පඩියෙන් වැඩි කොටසක් මේ රෙන්ට් එකට නාස්ති කරන්නේ 2000ක් මාසෙට ගෙවනවා නම් අවුරුද්දකට 25000ක් විතර රෙන්ට් එකට ගිහිල්ලා කවදාවත් ලැබෙන්නේ නැහැනේ අවුරුද්දේ රෙන්ට් කරා කියන්නේ 50000ක් ඉවරයිනේ. ඉතින් මං හිතන්නේ ගෙදර ගන්න කවද්ද කියන එක නෙමෙයි. ගියක් ගන්නවා නම් ගන්න ආසාවක් තියෙනවා නම් කවදරි ගන්නවා නම් ප්ලෑන් එකක් තමයි තියෙන්න ඕනේ. මොකද දන්නවද? දැන් ගේ ගන්න හිතපොත් පටන් ගත්තේ ඉඳලා අවසානයේ දක්වා ගේ ගන්න තැන දක්වා වෙන process එකේදී මේ හැම දෙයක්ම financial matters නේ. ඉතින් ගොඩාක් benefit තියෙනවා. especially first time home buyer කෙනෙක් නම් ගොඩාක් benefit තියෙනවා. ඒ benefit ටික ලබා ගන්න නම් මේ plan එකක් හදාගෙන ඒ plan එක අනුව යන්න ඕනේ. නැත්තම් වෙන්නේ benefit නැති වෙනවා. ඒ benefit ආයි ලැබෙන්නේ නැහැ. ගොඩාක් අයට benefit ලැබෙන්නේ නැහැ. මොකද ඒ plan එකට නෙමෙයි යන්නේ ඒ benefit ලැබෙන්න විදිහක් නැහැ. ඉතින් කවද්ද ගේ ගන්න කියන එක ප්‍රශ්නයක් නෑ. ගේ කවද ගත්තා වුණත් ඒ ප්ලෑන් එකක් තියෙනවා. එතකොට දන්නවා මට කොච්චර ගයක් ගන්න පුළුවන්ද? මට කොච්චර ඩවුන් පේමන්ට් එක ඕනේද? කොච්චර ක්ලෝසින් කොස්ට් එකක් ඕනේද? ඒ ඔක්කොම එක්සැක්ට්ලි දන්නවා. ඒ තරම් නෙමෙයි ගේ ගත්තට පස්සෙත් සතුටින් ගෙදර ජීවත් වෙනවා. මොකද කිසිම ස්ට්‍රෙස් එකක් නෑ. Taman ගන්නේ Tamanට ගන්න පුළුවන් ගෙදර. මොකද මේ ප්ලෑන් එකකට තමයි ගන්නෙ. ඒ ප්ලෑන් එක තමයි ඉම්පෝර්ටන්ට්. ෆයිනන්ෂල් ට්‍රන්සක්ෂන් එක වෙලා ගෙට යතුර හම්බෙලා ගෙට යන එක ඉම්පෝර්ටන්ට් තමයි. නමුත් අර ප්‍රොසෙස් එකක් හරහා ඒ ස්ටෙප් බයි ස්ටෙප් ගියොත් එහෙම ප්ලෑන් එකකට ගෙයක් ගන්න එක පහසු වෙනව විතරක් නෙමෙයි ගේ ගත්තට පස්සේ ඒ ගෙදර එන්ජොයි කරනවා. ඉතින් හරිම ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි ඉමිග්‍රන්ට් කෙනෙක් විදිහට කැනඩාවට ආවට පස්සේ ගොඩක් අය ගෙයක් ගන්න එක ලොකු සීනයක් නේ ආසාවක් නේ. නමුත් ඒ දැනුම නොලෙජ් එක නැත්තම් වෙන්නේ ඉතින් ගොඩක් වෙලාවට සමහරලාට බෙනිෆිට් ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් බෙනිෆිට් ලැබෙන්නේ නැහැ. සමහරලාට ඒක unnecessary struggle එකක් ස්ට්‍රෙස් එකක් වෙනවා. ඉතින් මම හිතන්නේ ඉමිග්‍රන්ට් කෙනෙකුට තියෙන ආසාව ගයක් ගන්න එකනේ. ඉතින් ඒක මේ ප්ලෑන් එකක් කරා ප්‍රොසෙස් එකක් කරා කරගත්තොත් එහෙම ගන්න එකත් පහසු වෙනවා. බෙනිෆිටුත් ලැබෙනවා. ගේ ගත්තට පස්සේ ලස්සනට ඒ ගෙදර එන්ජොයි කරන්නත් පුළුවන්.